ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? එකවර මගින් 850කට වැඩි පිරිසක් රැගෙන යා හැකි ගුවන් යානයක් අදත් ලෝකයේ තිබෙනවා. එය සාමාන්‍ය ගුවන් යානයක් නොවේ. එය අහසේ පියාසර කරන දැවැන්ත නගරයක් වගේ. මෙයයි එයාබස් A380. ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම මගී ගුවන් යානය. අද අපි බලමු මේ දැවැන්ත යානයේ විශේෂතා, තාක්ෂණය සහ ඇතුලේ තිබෙන සුඛෝපභෝගී පහසුකම් ගැන. 1990 දශකයේදී ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුම ඉතා වේගයෙන් ඉහළ ගියා. එවකට ලොව විශාලතම මගී ගුවන් යානය වූ බෝයින් 747ට තරගයක් ලබා දීම සඳහා යුරෝපීය එයාබස් සමාගම A380 නිර්මාණය කිරීමට තීරණය කළා. වසර ගණනාවක පර්යේෂණ හා සංවර්ධනයෙන් පසු A380 ප්‍රථම වරට 2005 දී අහසට එක් වූ අතර 2007 දී වාණිජ සේවයට ඇතුල් විය. එයාබස් A380 දිග මීටර 72.7ක්, පියාපත් දිග මීටර 79.8ක්, උස මීටර 24ක්. මෙය තට්ටු දෙකකින් සමන්විත සම්පූර්ණ ද්විත්ව මගී කැබින් සහිත ලොව එකම වාණිජ මගී ගුවන් යානයයි. එහි උපරිම ගුවන්ගත වීමේ බර ටොන් 575කට ආසන්න වේ. සියලුම ආසන ආර්ථික පන්තිය ලෙස සකස් කළහොත් 850කට වැඩි මගීන් රැගෙන යා හැකියි. A380 යානය ලොව සුඛෝපභෝගීම ගුවන් යාන අතරින් එකක්. සමහර ගුවන් සේවාවල පෞද්ගලික නිදන කාමර, නාන කාමර, සුඛෝපභෝගී අවන්හල්, ලෝන්ජේරියා, සම්පූර්ණ ඇඳක් බවට පත්වන ආසන වැනි පහසුකම්ද තිබේ. විශේෂයෙන් එමිරේට්ස් ගුවන් සේවයේ A380 යානා මේ පහසුකම් සඳහා ප්‍රසිද්ධයි. මෙම දැවැන්ත යානය බලවන්නේ අතිශය ප්‍රබල ජෙට් එන්ජින් 4කින්. රෝල්ස් රොයිස් ට්‍රෙන්ට් 900 හෝ එන්ජින් එලියන්ස් GP7200 වර්ගයේ එන්ජින් භාවිතා කරනවා. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 900ක් පමණ වෙනවා. එක්වරක් ඉන්ධන පුරවා කිලෝමීටර 15000කට වැඩි දුරක් ගමන් කිරීමට හැකියාව පවතිනවා මේ ගුවන් යානයට. එයාබස් A380 භාවිතා කරන ප්‍රසිද්ධම ගුවන් සේවා අතර එමිරේට්ස්, සිංගප්පූර් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, කටාර් එයාර්වේස්, කොරියන් එයාර් වැනි ගුවන් සේවා ඇතුළත් වෙනවා. එමිරේට්ස් සමාගම ලෝකයේ වැඩිම A380 යානා සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා. A380 අතිවිශාල සහ සුඛෝපභෝගී යානයක් වුවද එය නඩත්තු කිරීම සහ මෙහෙයවීම ඉතා වියදම් අධික විය. ගුවන් සේවාවන් වැඩිදුරටත් කුඩා ඉන්ධන ඉතිරිකර දිගුදුර ගමන් යානා වෙත යොමු වීමත් සමග A380 සඳහා ඉල්ලුම අඩු විය. ඒ නිසා එයාබස් සමාගම 2021 දී A380 නිෂ්පාදනය අවසන් කළා. එයාබස් A380 යනු ගුවන් ගමන් ඉතිහාසයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණවලින් එකක් වෙනවා. එය ලෝකයේ විශාලතම මගී ගුවන් යානය පමණක් නොව සුඛෝපභෝගීම ගුවන් ගමන් සඳහා නව යුගයක් ආරම්භ කළ යානයක් ලෙසද සැලකෙනවා. අදත් එය අහසේ පියාසර කරන සෑම අවස්ථාවකම ලොව පුරා ගුවන් යානාලෝලීන්ගේ අවධානය දිනා ගන්නට සමත් වෙනවා. ඔබට අවස්ථාවක් ලැබුණොත් A380 එකකින් ගමන් කරන්න ඔබ කැමතිද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබට සුබ දවසක්. අමතක කරන්නේ නැතුව අපේ channel එක subscribe කරන් යන්න.